අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණය නම් බිඳ වැටීම් කියන දේ අදාළම නැහැ. ඔයාට එකපාරක් වැරදුනාද? දෙවෙනි වතාවෙත් ඒක වුණාද? හැබැයි කිසිසේත්ම ඔයාගේ ශක්තිය ධෛර්යය අඩපණ කරගන්න එපා. මොකද විදුලි බුබුල සොයා ගන්නකොට එඩිසන්ට දසදහස් වතාවක් ෆේල් වෙන්න සිද්ධ වුණා. ඒත් එයා 9900 වෙනි පාර අතෑරියත් අදත් අපි අඳුරේ ඉන්න වෙනවා. මතක තබා ගන්න, වැටෙන හැම පාරකම රිදෙන හැම පාරකම ඔයාගේ හිත, ඔයාගේ හදවත ශක්තිමත් කරගන්න ඕනේ. ඒ වගේ දෙගුණකින් නැගිටින්න. අන්න එතනයි ජයග්‍රහණය තියෙන්නේ. මගදී බිඳ වැටුණු මිනිස්සු කවදාවත් ජීවිතේ දිනුවේ නැහැ. රිදෙන පාරට පුළුවන් තරම් නැගිටපු මිනිස්සු තමයි ලෝකේ හැමදාම ඉස්සරහට ගියේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝස් බලලා ඔයත් රිදෙන සැරයකට, වැටෙන සැරයකට ඊටත් වඩා ශක්තිමත්ව නැගිටින කෙනෙක් කියලා. ඔයත් ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යස් කියලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඉන්න හැමෝටම පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එක මේ දවස්වල පටන් ගන්නවා. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. කරන්න තියෙන්නේ 076 82 34 689 අංකයට දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන එක. අපිව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.